ඉතින් කොහොමද? අද අපි රෝන්ද යන්නේ බදුල්ල පැත්තට. ලස්සන පළාතක් නේද? බදුල්ල කියපු ගමන්ම ඉතින් කෝච්චියේ ගමන තමයි හැමෝම ආස. ඒක මාරම අත්දැකීමක්. කොළඹ ඉඳලා බදුල්ලට යනවා කියන්නේ සෑහෙන දුරක්. හැබැයි ගමන නම් පට්ටම ආතල්. වැඩේ කියන්නේ ඉතින් මට ටිකක් වෙලා නිින්ද ගියානේ. කොළඹ ඉඳලා යන හැම එකක්ම වීඩියෝ කරන්න හිතාගෙන හිටියේ. ඇහැරෙනකොට ගමනේ භාගයක් විතර ගිහිල්ලා. හැබැයි ඉතින් හොඳම හරිය තමයි මම ඇහැරුනේ. පට්ටම සීතලක් තියෙනවා. ලස්සන කඳුත් එක්ක තේවතු යායක් එක්ක ඔන්න බලන්න. මේ ලස්සන කොහොමද කියලා. බදුල්ල ගමනේ කෝච්චිය යනකොට මේ වගේ සුන්දර දර්ශනයන් අපිට හම්බ වෙනවා නේද? ඉතින් මම කැමරාවේ මේ විදියට සටහන් කරගත්තා. එක දිගටම තේවතු යායක්. නාවල පිටියේ පැත්ත පහු කරලා හැටන් තලව කැලේ පැත්තට යනකොට නේද? කන්ද නැගගෙන යනකොට මේ වගේ ලස්සන දකින්න පුළුවන්. තේවතු මැද්දෙන් රූස්ස ගස් තියෙනවා ලොකු උසක. ඈතින් කඳු සිප ගන්නවා වලාකුළු. ඒගොල්ලෝ පොඩක් ලං වෙලා වලාකුළුයි කඳුයි. සීතල දේශගුණේ බලන්නකො මේගොල්ලෝ ගන්න ආතල් එක කොහොමද කියලා යා මාර ෆීලින් එකක් ගන්නවා. අපිට අගේ නැති වුණාට ලෝකේ අනිත් රටවල ඉන්න අයට ලංකාව කියන්නේ එකම සංචාරක පුරවරයක් නේද? ඒ තරම්ම ලස්සනයි. එයාලා හරි කැමති ඒකයි. බදුල්ලේ ගමනට ගොඩක් අය ආසයි හිතෙන්නේ මෙන්න මේ සුන්දරකම නිසාමයි. කෝච්චියෙන් තැන් වල නතර කරලා එමීට තමයි කඳු නගින්නේ. ආයිමත් ඉතින් ඔන්න නැගගෙන යන්න තමයි හදන්නේ. මුළු පැත්තම එක දිගටම පේනවා. ඈත කඳු යාය. එකම හරිත නිල්ලක් පේන කොළ පාටක නේද? තනකොළ කැලෑව කියන්නේ පුදුම ලස්සනක්. ලංකාව මෙච්චරම සුන්දරද කියලා හිතනවා ඇති නේද? ඉතින් කොහොම ටික කන්ද නැගගෙන ඉස්සරහට යනවා. කෝච්චිය නතර කරලා කට්ටිය බහිනවා. මම ඉතින් හැමතැනම ඔයගලන්ට පෙන්වුවේ නැති වුණාට ඕනම තැන් ටික පෙන්නගෙන යනවා. හරියට ගත්තොත් බදුල්ලේ ගමන පෙන්වන්න පුළුවන් දවස් 2ක් විතර. ඒ තරමටම ලස්සන තැන් තියෙනවා. ඊළෙන්නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් ඔබන්න. ලස්සන පාලමක් නේ. ඔය සුද්දාගේ කාලේ හදපු පාලම් තමයි ගොඩක් ඒවා තියෙන්නේ. බ්‍රිතාන්‍ය මේ රට පාලනය කරපු කාලේ හදපු දුම්රිය ස්ථාන තමයි ගොඩක් කලාවට තියෙන්නේ. ඒවා දැන් අලුත් වැඩියා කරලා මේ කොහෙද බලමු ඇල්ලට ඇවිල්ලා හරි ඉක්මනට බලන්න ඇල්ල කොච්චර ලස්සනද කියලා. අර ආරුක්කු නමේ පාලම එහෙම තියෙන්නේ මේ පැත්තේ තමයි. දෙමෝතරටත් ඇවිල්ලා හරි ඉක්මනට යනවා නේද? නෑ මම ඉක්මනට ඔයාලව අරගෙන යනවා. කෝච්චිය නම් ඉතින් එමීට තමයි ආවේ පැය ගානක් ගියා. එක පාටම මොන අසන තියැලක් වෙනවා. රෝන්දේ මසාලා. කොහොම තමයි බලන්නේ.
බලන්නකෝ මේ ලස්සන නේද? මේ වතුර පැනලා නාන්න හිතනව නේද? අපි කිය දවස්වල නම් එච්චරම වතුර තිබ්බේ නෑ. මේ රාවණ ඇල්ලේ පල්ලෙහා. හැබැයි ඉතින් කිය කඩා හැලෙන හැටි දැක්කාම හරිම ලස්සනයි. Was brauchst du? Ich hab's dabei. This one is borrow in the marketplace. Molly is a singer in a band. Desmond said to Molly, "Girl, I love you, friend." She, that she began to sing. Already, oh brother, life was on, blah. La la, the life goes on. Already, oh brother, life was on, blah. La la, the life goes on. Desmond take a trolley to the jewelry shop. Buy a 20-carat gold ring. Take it up to Molly, waiting at the door. I take you to her and she begin to sing. Already, oh brother, life was on. බදුල්ලට ගියහම යන්න ඕනම තැනක් තමයි මේ. ගොඩාක් පැරණි කතරගම දේවාලයක්. 1584 වගේ. බලන්න. එකල ඌව රජකල කාලේ තමයි රාජකීය පළාතක් නේද? ඌව වෙල්ලස්ස කියන්නේ ඒ කාලේ ඉතිවෙච්ච දේවාලයක්. බදුල්ල නගරේම තියෙන්නේ. හොයාගන්න ලේසි. හැබැයි සමහරක් වෙලාවට අලුත් අය දන්නෙත් නැතුව ඇති. පුදුම හාස්කම් තියෙන තැනක් කියලා තමයි කියන්නේ. Tamanට ඕන කරන බොහෝ දේවල් දෙවියන්ගෙන් ඉල්ල ගන්නවා නම් දෙවියන්ට කන්නලව් කරන්න. මෙන්න තැන. පේනව නේද මේ ගෘහ නිර්මාණ ශිල්පය? ඓතිහාසික බව වැඩි කරනව නේද? එකල රජ දවසේ බොහොම අපූර්වට මේ දේවාලය තියෙන්නේ නැති. අතර මේකේ තියෙන්නේ මේ පෞරාණික වටිනාකමක්. මේ පැරණි ලී කැටයම් දොරවල් ඒ හැම දෙයක්ම බලන්න. පෘතුගීසින් පරද්දන හාස්කම් පෑ ලංකාවේ විශාලතම කතරගම දේවාලය.
විදිහට සටහන් කරලා තිබුණා. පුවත්පත් දැන්වීම අපේ කැමරා කාචේ සටහන් වුණා. මේ පවත්වන වේලාවන් පූජාව. අපි යනකොට නම් ගොඩක් අය හිටියේ නෑ. ඉතින් බලාපොරොත්තු ඉටු කරගන්නව නම් දෙවියන්ගෙන් ඉල්ල ගන්න තියෙනවා නම් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න කියලා. ඕනම දෙයක් ඉල්ලන්න පුළුවන්. බලන්න මේ කැටයම් කලාවනේ. ඊටම පැරණි කැටයම් නුවර කලාවේ කැටයම් තියෙනවා නේද? ඒ වගේම තමයි මේ වහලේ ස්වභාවය තනිකර දැවැන්ත ලී දණු තියෙන නේද යොදාගෙන. යාවෙනිකම කැටයම් කලාවක් තිබෙනවා. බදුල්ලට ගියාට පස්සේ මේ වගේ තැන් නරඹන්න අමතක කරන්න එපා. නගර මැදේම මේ දේවාල හොයාගන්න පුළුවන්. හරිම ලේසි. බලන්න මේ ලී කැටයම් වහලේ ස්වභාවය. පෞරාණික වටිනාකම් තිබෙන ස්ථානවල හාස්කම් ගොඩක් තියෙනවා. ජනප්‍රිය තැන් වලට වඩා මේ තැන් වලින් අපිට බොහෝ දේවල් ලබා ගන්න පුළුවන්. හිත නිවනවා. හොඳ සංයමයකින් යුක්තව Tamanගේ කාරණා දෙවියන්ට කියන්න හොඳම වෙලාව. හිතේ හංගගෙන ඉන්න නැතුව ඕනම දෙයක් කියන්න. දෙවියන්ට කියලා ඉල්ල ගන්න ඕනම දෙයක්. අපේ විශ්වාසය හරි වටිනවා නේද? බලන්න මේ ඓතිහාසික ස්වභාවය, මේ වහලවල් නිර්මාණය කරලා තියෙන ආකාරය. ඊටම පැරණි උළු භාවිතා කරලා තියෙන්නේ නේද? ලංකාවේ ඓතිහාසික වටිනාකම මනා ලෙස විශේෂයෙන්ම මේ ඌව වෙල්ලස්සේ වටිනාකම මනා ලෙස පෙන්වුම් කරනවා. ඒක තැන්වල අපි රෝන්දේ යන අතරේ මේ වගේ තැන් අතාරින්න නෑ හැබැයි. මේ පත්තිනි දේවාලය. මේකත් ඒ දේවාලෙම තමයි තියෙන්නේ. පුංචියට තියෙන පත්තිනි දේවාලය. පඳුරක් එහෙම ගැට ගහලා ආපු කාරණා ඉෂ්ට කරගන්න ඉල්ලීමක් කරන්න පුළුවන් නේද? දෙවියන්ට පුළුවන් නම් අපිට කරලා දෙවි නේද?
දන්නේම නැතුව හැටන් වලට ඇවිල්ලා. අපි හැටන් වලින් දැහැලා ආයිමත් තලව කැල පැත්තෙන් නුවරඑළිය ගියා. ඒක තමයි අපූර්ව ගමනේ ලස්සන නේද? නුවරඑළිය සීතලත් එක්ක මේ ලස්සන මල් දකින්නත් අපි බොහොම ආසාවෙන් ගියා. මේ නුවරඑළිය සුන්දර මල්. අපි යන කාලේ නම් එච්චර මල් තිබ්බේ නැහැ. මෙයාත් දැක්කද කොහොමද? අපිට යාළුවෙක් හම්බ වුණා. නිතර දකින්න නොලැබෙන මල් වර්ග බොහොමයක් නුවරඑළිය අපිට දකින්න පුළුවන්. ඒ ආවෙනික දේශගුණයත් එක්ක. මීමැස්සෝ රොන් ගන්නේ මෙහෙමයි නේද? දැකලා නැත්තම් බලාගන්න. යකඩ සබුක්කු. මේකත් ගහක් තමයි. ගමන ඉතින් නවතන්න සිද්ධ වෙනවා. නැවත හමු වෙමු. තව ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා අපි ඊළඟ වීඩියෝ වලින් පෙන්නමු නේද? අතට සමු ගන්නවා. රෝන්දේ